කියන්නේ විවාහයකට යන්න කලින් මට පුළුවන්කම තියෙන්න ඕන මගේ අනෙත් මිනිස්යාගේ තියෙන හොඳ ටිකනේ අපි ගොඩක් වෙලාවට දන්නේ. එයා මෙච්චර හොඳයි, එයා මෙච්චර කරුණාවන්තයි, එයා මේ තරම් මිනිස්සුන්ට සලකනවා. අර ඔක්කොම පොසිටිව්ස් ටිකනේ දන්නේ. මං කියන්නේ ඒකනේ. මැරේජ් එකට යන්න කලින් අනෙත් මිනිස්යාගේ තියෙන නරකම දේවල් ටික තමයි අපි දැනගන්න ඕනේ. මේ තමයි මෙයා. මේ තමයි යාගේ තියෙන කළු කෑලි ටික. මේ තමයි යාගේ තියෙන හොඳම නැති ක්වොලිටිස් ටික. අන්න ඒ ටික දැනගත්තට පස්සේ ඊට පස්සේ අපිට අර අනිත් හොඳ කෑලි ටික කොහොමදත් බෝනස් නේ. ඒක හොඳ ටික තියෙනවා. හැබැයි අපිට අර කළු ටික ටොලරේට් කරගන්න පුළුවන් නම් නරක ටික ටොලරේට් කරගන්න පුළුවන් නම් හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේත් මොකද්ද? හොඳ ටිකට ආස හිතලා. ඔව් හොඳ ටිකනේ එළියේ පේන්න තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකට තමයි ආස හිතන්නේ. ඒ ටික ගැන තමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. ඉතින් නමුත් මං හිතන්නේ නෑ ඒක තමයි ප්‍රධානම සාධකයේ විය යුත්තේ කියලා. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩාක් දෙනෙක්ගේ ෆේමස් ප්‍රශ්නයක් කවද්ද මැරි කරන්නේ. යුනිවර්සිටි පාස් අවුට් වෙච්ච ගමන්ම ළමෙක්ගෙන් ඉතාමත්ම ළඟින් අහන ප්‍රශ්නයක් තමයි කවද්ද බත්. දැන් කවුරුත් නැද්ද කවද්ද මැරි කරන්නේ. ඒතර ඔන්න ඔය කියන ඒජ් ප්‍රෙෂර් එකට සමහරක් කට්ටිය මැරි කරනවා. ඒ කියන්නේ මම දැන් බඳින්න ඕන වයසකනේ ඉන්නේ. ඒක නිසා බඳින්න ඕනේ. ඒතර තව සමහරක් කට්ටිය හිතනවා මෙයා මැරි කරලා මාස්ටර් එකට යනවා. ඒතර මමත් එයාව මැරි කරොත් මටත් එයත් එක්ක ඩිපෙන්ඩන්ට් වීසා යන්න පුළුවන්. මයිග්‍රේෂන් ප්ලෑන් එක. මයිග්‍රේෂන් ප්ලෑන් එකට යන එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ අර විවිධ හේතුන් මත මැරි කළ යුතු obvious reasons නැතුව වෙනත් විවිධ හේතුන් මත මැරි කරලා දැන් එකට ඉන්න බැහැයි කියලා කතා කරන මිනිස්සු මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ විවාහ වෙන්න ඕන obvious reasons වලට. එහෙම නැතුව වෙන reasons වලට නෙවෙයි.